Welcome to my channel. මම මේ ගාලා ඉන්නේ මොනවද කියලා දන්නවද? ඔෆිෂියලි නිල් කුරුමිට්ටෙක් වෙන්න ආස නම් ඔයාටත් පුළුවන් මේ පවුඩර් එක පාවිච්චි කරලා බලන්න. මේ තමයි මොරොක්කන් නීලා මාස්ක් එක. මේකට පුළුවන් අපේ මුළු ඇඟම එකම පාටක් කරලා දෙන්න. ඇත්තටම මේ නීලා පවුඩර් කියන්නේ මොරොක්කෝවේ කාන්තාවන් පාවිච්චි කරන නැචරල් පැක්ස් වලට ගන්න ඉන්ග්‍රීඩියන්ට් එකක්. ඉතින් මේ නීලා පැක් එකට පුළුවන් සම ඇතුළතින්ම බ්‍රයිට් කරන්න වගේම වැලමිට, දන හිස්, බෙල්ල අවට තියෙන අඳුරු ගතිය නැති කරලා ස්කින් එක ග්ලෝ කරලා දෙන්න. ඒ වගේම තමයි ඩාර්ක් ස්පොට්, පිග්මන්ටේෂන් රිමූව් කරන්නත් මේ පැක් එක උදව් වෙනවා. මේ පැක් එක හරියටම හදාගන්නේ කොහොමද කියලා දැන් බලමු. ඔයා මේක මූණට පාවිච්චි කරද්දී අනිවාර්යෙන්ම ස්කින් ටයිප් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඔයාට තියෙන්නේ ඔයිලි ස්කින් එකක් හරි පිම්පල් තියෙන ස්කින් එකක් හරි නම් ඔයාට පුළුවන් දැන් මම මේ කරනවා වගේම ඇලෝවෙරා ජෙල් එක හරි මී පැණි එක්ක හරි මික්ස් කරලා පේස්ට් එකක් විදියට හදාගෙන මූණට ඇප්ලයි කරන්න. එහෙම නැත්නම් ඔයාට තියෙන්නේ නෝමල් ස්කින් එකක් හරි ඩ්‍රයි ස්කින් එකක් හරි නම් ඔයාට පුළුවන් ෆ්‍රෙෂ් මිල්ක් ටිකක් හරි යෝගට් ටිකක් හරි එක මිශ්‍ර කරලා පේස්ට් එකක් විදියට හදාගෙන මූණට ඇප්ලයි කරන්න. Oh my god. ඉතින් මේ නීලා පැක් එක ඇඟට ඇප්ලයි කරද්දී ඔයාලට පුළුවන් දැන් මේ මම කරනවා වගේ යෝගට් එකක් එක්ක හරි නැත්නම් කර්ඩ් ටිකක් එක්ක හරි මික්ස්චර් කරලා පේස්ට් එකක් විදියට හදාගෙන ඇප්ලයි කරන්න. ඔයාලා කැමති නම් මේකටම කඩල පිටි, හාල් පිටි, මී පැණි එකතු කරලා පේස්ට් එකක් හදාගෙන මුළු ඇඟේම ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ විදිහට පැක් එක ඇප්ලයි කරලා විනාඩි 20කට පස්සේ සාමාන්‍ය වතුරෙන් වොෂ් කරන්න. එතකොට ඔයාටම බලා ගන්න පුළුවන් පළවෙනි පාරෙන්ම සම කොච්චර සොෆ්ට් වෙලාද බ්‍රයිට් වෙලාද කියලා. ඊට පස්සේ අනිවාර්යෙන්ම ඇලෝ ජෙල් එකක් හරි ඔයා පාවිච්චි කරන මොකක් හරි මොයිස්චරයිසර් ක්‍රීම් එකක් හරි ඇප්ලයි කරන්න. ඉතින් ඔයාලට පුළුවන් මේක සතියට දෙපාරක් පාවිච්චි කරලා හොඳම රිසල්ට් ගන්න. මේ නීලා පවුඩර් එක ලංකාවේ හොයාගන්න නම් චුට්ටක් අමාරු වුණා. මම හොයාගත්ත පේජ් එකේ විස්තර තමයි මේ. ඉතින් ඔයාලටත් කැමති නම් හොයලා බලලා මෙතනින් පර්චේස් කරගන්න පුළුවන්.